ඔයා දන්නවද අද අපි කතා කරන්න යන්නේ ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු හොට් වීල් එකක් ගැන. මේක නිකම්ම නිකන් ටොයි කාර් එකක් විතරක්ම නෙවෙයි. මේක පවර් එක නැත්නම් අපිට ලෙගසියක් කියලා කියන්න පුළුවන්. මේ තමයි ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු මසල් කාර් කල්චර් එකේ ඩොග් චාර්ජර් RT කියන කාර් එකේ hidden hot wheel story. 1968 වල එලියට් හැන්ඩ්ලර්ගේ මූලිකත්වයෙන් metal toy car company එකකින් ක්‍රියේට් කරපු hot wheel toy car culture එක අද වෙනකොට ලෝකයේ කාර් ලවර්ස්ලගේ biggest fashion app වෙලා ඉවරයි. ඔයා දන්නවද hot wheel කියන්නේ ලෝකයේ පුරා kidsලගේ collectorsලගේ favorite toy brand එකක්. එලියට් හැන්ඩ්ලර්ගේ vision එකකින් මේක develop වුණා වගේම මේක develop කරන්න මීට අමතරව ජැක් රයන්ගේ engineering skill එක වගේම හැරි බ්‍රැඩ්ලිගේ කාර් ඩිසයිනින් ස්කිල් එකත් උපයෝගී කරගෙන තියෙනවා. ඔයා දන්නවද මේක ටොයි කාර් එකක් වුණා ඒකේ ලුක් එක සුපර් රියලිස්ටික්. අපි අතේ මේ තියෙන්නේ ඩොමිනික් ටොරේටෝ රිප්‍රසන්ට් කරපු මසල් කාර් කල්චර් එකේ ඩොග් චාර්ජර් RT කියන කාර් එකේ හොට් වීල් මොඩල් එක. මේ හොට් වීල් එකේ ස්කේල් එක ගැන කතා කරොත් මේක ඩිසයින් වෙලා තියෙන්නේ 1:64 කියන රේෂියෝ එකට. ඒ කියන්නේ සරලව කිව්වොත් මේක ඇත්ත කාර් එක වගේ 64 ගුණයක් කුඩා කරලා තමයි හදලා තියෙන්නේ. මේ හොට් වීල් එක ඩිසයින් වෙලා තියෙන්නේ රියල් ස්ටීල් වලින්. 2001 දී රිලීස් වුණ The Fast and Furious 1 movie එක කියන්නේ ස්ට්‍රීට් රේසින් කල්චර් එක ලෝකෙටම ඉන්ට්‍රොඩියුස් කරපු මූවමන්ට් එකක්. ඩොමිනික් ටොරේටෝ, බ්‍රයන් කොනම වගේම මියා ටොරේටෝ වගේ කැරක්ටර්ස් එකතු වෙලා ක්‍රියේට් කරපු වර්ල්ඩ් ක්ලාස් ලෙජෙන්ඩරි එකක් තමයි Fast and Furious කියන මූවි එක. ඩොමිනික් ටොරේටෝගේ මසල් කාර් කල්චර් එකත් එක්ක වර්ල්ඩ් ෆේමස් වුණ මෙන්න මේ කාර් එක නිකම්ම නිකන් කාර් එකක් විතරක් නෙවෙයි. ටොන් එකමාරක් විතර බර, මීටර් 5ක් විතර දිග මොන්ස්ටර් කෙනෙක් කියලා කිව්වොත් හරියටම හරි. ඩොග් චාර්ජර් RT කියන මෙන්න මේ මොන්ස්ටර්ව නිර්මාණය වෙන්නේ 1917 වල. 1917 වල මෙන්න මේ මොන්ස්ටර් නිර්මාණය වුණත් මේක වර්ල්ඩ් ෆේමස් නැත්නම් ලෝකයේ පුරා ගොඩාක් අය දැනගන්නේ Fast and Furious movie එකේ. Fast and Furious movie එකෙත් අන්තිම ක්වාටර් එකේදී තමයි මේ කාර් එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේක නිකම්ම නිකන් මොන්ස්ටර් කෙනෙක් විතරක්ම නෙවෙයි. Fast and Furious movie එකේ කියන විදිහට ටොරේටෝ පවුලේ අභිමානය තමයි මේක. ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ සිම්බල් එකක් විදිහට ටොරේටෝ පවුල පාවිච්චි කරලා තියෙන්නේ මේ ඩොග් චාර්ජර් RT කියන මොඩල් එක. ඇත්තම කිව්වොත් රියල් වර්ල්ඩ් ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ තියෙන රෙයා යුනික් ලෙජෙන්ඩරි මොඩල් එකක් තමයි මේ ඩොග් චාර්ජර් RT කියන 1917 වල රිලීස් වුණු මොන්ස්ටර්. ඇත්තටම ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ මේ මොන්ස්ටර්ට ලොකු වැලියු එකක් තියෙනවා වගේම ඇත්තටම මේක එයාලගේ සිම්බල් එකක් විදිහට එයාලා පාවිච්චි කරනවා. ඇත්තටම මේ කාර් එකේ පර්ෆෝමන්ස් ගැන බලපුවම පස්සේ මේක 1917 වල තිබ්බ මොන්ස්ටර් කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. 1917 වලදී යූස් වුණ ටෙක්නොලොජියත් එක්ක බලද්දි ඇත්තටම මේ කාර් එකේ පර්ෆෝමන්ස් බලපුවාම මේක රියල් මොන්ස්ටර් කෙනෙක් තමයි. මේ මොන්ස්ටර්ගේ හાર્ට් එක 7 ලීටර් V8 HMI එන්ජින් එකකින් බලගන්නලා තියෙනවා වගේම මේකට 425 horse power කනෙක්ට් වෙලා තියෙනවා. මේක manual transmission rear wheel drive කාර් එකක්. ඇත්තම කිව්වොත් මේකේ කිසිම transaction control එකක් නැහැ. just engine and driver විතරමයි. මේකේ ස්පීඩ් එක ගැන කතා කරොත් 1917 වල තිබ්බ top speed කාර් එකක් කියලා කියන්න පුළුවන්. මොකද 5.2 second 60 mph ස්පීඩ් එකක් ගන්න පුළුවන් වගේම මේකේ top ස්පීඩ් එක 240 kmh ස්පීඩ් එකකින් මේක ඩිසයින් වෙලා තියෙනවා. මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් කියන්න හේතුව තමයි මේ කාර් එකේ performance තීරණය වෙන්නේ ඩ්‍රයිවර් සහ ඩ්‍රයිවර්ගේ ස්කිල් එක මත විතරමයි. ඩ්‍රයිවර්ට පුළුවන් නම් කාර් එක හරියට කන්ට්‍රෝල් කරන්න මේ කාර් එක මොන්ස්ටර් කෙනෙක් වගේ පදින්න පුළුවන්. හැබැයි අන්ස්කිල් ඩ්‍රයිවර් කෙනෙක් නම් ඉන්නේ මරණ වරන්තුව අතේ තියාගෙන තමයි මේ කාර් එක ඩ්‍රයිව් කරන්න වෙන්නේ. මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළිය තියෙන සුපර් චාර්ජර් එක කියන්නේ නිකම්ම නිකන් ෂෝ ඕෆ් එකක් විතරක්ම නෙවෙයි. පවර් සිම්බල් එකක්. මොකද මේ මොන්ස්ටර් බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජර් එකෙන්. ඒ කියන්නේ මේකේ එන්ජින් එක බ්‍රීත් කරන්නේ මෙන්න මේ සුපර් චාර්ජර් එකේ. 1917 වල කලරි දකින්න මෙන්න මේ මොන්ස්ටර්ගේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජර් එක අරන් තියෙන්නේ টොප් ස්පීඩ් එක 240 kmph කරන්න අවශ්‍යම නිසා. මේක තමයි ඇමරිකන් මසල් කාර් කල්චර් එකේ හුඩ් එකෙන් එළියට සුපර් චාර්ජර් එක ආපු පළවෙනි කාර් මොඩල් එක. ඩොග් චාර්ජර් RT කියන මෙන්න මේ මොන්ස්ටර්ව ඩොමිනික් ටොරේටෝට නම් නිකම්ම නිකන් මොන්ස්ටර් කෙනෙක් නෙවෙයි. මෙයා ඩොමිනික් ටොරේටෝගේ ෆැමිලි මෙමරි එක. එහෙම නැත්නම් ෆැමිලි සිම්බල් එක කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක ලෙගසියක්. ඒ වගේම මේක ඩ්‍රයිව් කරන එක නිකම්ම නිකන් රේස් එකක් නෙවෙයි. මේක ඉමෝෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්.